මේ නොට්ටිගේ පුතා කියන එක ගන්න. අහලා දෙනවා. නොට්ටිගේ පුතා. නොට්ටිගේ පුතා. මොකද්ද නොට්ටිගේ පුතා කියන්නේ? අපි ගම් වල මිනිස්සු කියනවා ඒක නොට්ටිගේ පුතා. ඈ එහෙම කියන්නේ නොට්ටිගේ පුතා කියන්නේ මොකද්ද? තාත්තා වගේ නෙවෙයි නම් ඒක නොට්ටිගේ කියන්නේ. පුතා නොට්ටිගේ පුතා. එහෙමද? එහෙම කියන්නත් පුළුවන්. මමත් කිය කාලයක් කියන්නේ නොට්ටිගේ පුතා. උගේ පුතා නොට්ටිගේ පුතා. එහෙමද? දැන් පුතා නොට්ටි කියන්නේ මොකක්ද දන්නවද? නොට්ටි කියන්නේ කාද? අභිසිකාව, ගණිකාව, ලිංගික සමිතිය. හරි? ගණිකාව තමයි නොට්ටි කියන්නේ. සිංහල බලන්න. නොට්ටි කියන්නේ මොකද්ද? නොට්ටි කියන්නේ ගණිකාව. අபிසාරිකාව. නොට්ටිගේ පුතා. ඒ කියන්නේ ගණිකාවගේ පුතා. තමයි නොට්ටිගේ පුතා කියන්නේ. ඒතර අර අර්ථය වෙනවා. තාත්තගේ නෙවෙයි කියන අර්ථෙම තමයි ගණිකාවගේ පුතා කියන්නේ. මේ උගේ පුතෙක් වෙන්න බෑනේ. නේ? නොට්ටිගේ පුතා කියන එකේ හරිම තේරුම නොට්ටි කියන්නේ ගණිකාව, අபிසාරිකාව කියන්නේ. නොට්ටිගේ පුතා කියන්නේ ගණිකාවගේ පුතා කියන්නේ. උගේ පුතා එහෙමද එහෙම කියන්න පුළුවන්.